හරි. දැන් කරන්න යන්නේ මේ ගොඩක් අය මට බයිනව එක කරන්න කියලා. ඔයාගේ දැන් තියෙන ආදරේ. දැන් තියෙන ආදරේට මොකද වෙන්නේ? අයියෝ මේකද මට කරන්න කිව්වේ. දැන් තියෙන ආදරේ බුදු අම්මෝ පුදුම දෙහෙට්ටුවක් නේ තියෙන්නේ. ගහ මරාගෙන බැනගෙන තුවාලත් වෙලා. කණුවක් බදාගෙන ඉන්නේ. හරි. තා බලමු දැන් තියෙන ආදරේ මොකද? ඔව්. දැන් තියෙන ආදරේ ගහ බැනගෙන තමයි. හරිද? ඒ වුණාට ඒ ආදරේම අලුත් ආරම්භයක් තියෙනවා කියලා මට පෙන්නනවා. ඉතින් කොච්චර ගහ මරා ගත්තත් බැනගත්තත් ඒ ආදරේ අලුත් විදිහට ආරම්භ වෙන්න තමයි නියමිත වෙලා තියෙන්නේ. හරි? හරි. ඉතින් බය වෙන්න එපා. හරි. තා බලමු. ඔයාට කවුරු හරි කෙනෙක් මේවට පේනවාද මේ ඔළුව නවාගෙන ඉන්නවා මේ පුද්ගලයාට කවුරු හරි විශේෂිත පුද්ගලයෙක්ගෙන් උපදෙස් ලැබෙනවා ආදරය සම්බන්ධව මේ ආදරය සම්බන්ධතාවය පවත්වාගෙන යන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට උපදෙස් ගන්න කියලාත් විශ්වයෙන් කියනවා හරි ඉතින් ඔයාලට මේ මෙසේජ් එක දෙනවා බය වෙන්න එපා මේ විශ්වය මේක ඒ පුද්ගලයන් අපිට නැත්තම් මට පේනවා ටිකක් ඩිවයින් එනර්ජි එක ඒ කියන්නේ මේක මට හිතෙනවා දෙවියෝ කියලා. මේ හයරෆන් කියන්නේ දෙවියෝ. දෙවියෝ තමයි ඔයා මේ විදිහට පීඩිත වෙලා ඉන්නකොට ආදරය අලුත් කරගන්න උදව් කරන්නේ. දෙවියන්ගේ පාඩමක් මේක. හරි? හරි. අපි බලමු තව මොනවද ඔයාලට තියෙන මොනවද වෙන්නේ වගේ ආදරය. King of Wands ආදරය දිහා පරිණත විදිහට බලන්නලු. බුද්ධිමත් විදිහට බලන්නලු. හරි? දැන් මෙන්න මේ සතාගෙන් කියන්නේ කවදාවත් වැටෙන්නේ නැතුව නැගිටින සතෙක්. හරිද? මේ සතාගෙන් පෙන්වන්නේ ඔයා කොච්චර පරාද වෙලා වගේ හිටියත් ආයෙ නැගිටිනවා කියන එක. ඒ කියන්නේ මේ King of Wands කාඩ් එකත් එක්ක Ace of Cup කියන කාඩ් එක ආපු නිසා ඩිවයින් එකෙන් ඕන වෙලා තියෙන ඔයාගේ ආදරය ශක්තිමත් කරගන්න. එයා තමයි මැද්දට පැනලා තියෙන දෙවියෝ. හරි? දෙවියෝ තමයි ඔයාව ශක්තිමත් කරලා මේ ආදරය ආයි ස්ට්‍රෝං කරනවා. ඉතින් බය වෙන්න එපා. ඔයාගේ ආදරය ශක්තිමත් වෙනවා ඉදිරියේදී. හරි? තව මොනවද ඔයාගේ ආදරය ගැන කියන්නේ? ඔයා බැලන්ස් වෙනවා ඉස්සරහට. Two of Pentacle reverse නේ. හරිද? හැබැයි දෙවියෝ කියනවා අනවශ්‍ය විදිහට කාලය නාස්ති කරන්න එපා කියන ඔය ආදරය කිය. හරි? ආදරය කිය අනවශ්‍ය විදිහට කාලය නාස්ති කරන්නේ නැතුව අවශ්‍ය විදිහට පාලනය කරන්න කියන ආදරය කියන concept එක. හරි? ටිකක් දෙවියෝ සැර වෙලා. හරි. තා බලමු විශ්වය මොකද? හා. මෙන්න මෙහෙම මැසේජ් එකකුත් එනවා ළමයි. හරි? දැන් මෙතන ඔයාට පුළුවන් මේක තෝරා ගැනීමක් නේ මේක. හරිද? දෙවියෝ මෙන්න මෙහෙම පණිවිඩයක් කියනවා. ඔයාගේ දැන් තියෙන ආදරේ මේ විදිහට තිහෙට් වෙලා නම් උගුරත් මොනවද වුණා ළමයි. හරි? මේ විදිහට ඒ කියන්නේ ආදරේ කැමති නැහැ මේක දැනගන්නවට. 333 එක කියනකොට. දැන් මෙහෙම මට්ටු වෙලා වගේ ඔයා තිහෙට් වෙලා නම් මේ ආදරය චුට්ටක් ඉතින් ඔයාට අමාරුයිනේ. හරිද? එතකොට කියනවනේ දෙවියෝ දැන් මේක අලුතෙන් පටන් ගන්න පුළුවන් කියලා. හරිද? ඒත් එක්කම ඔයාට මෙසේජ් එකක් දෙනවා. තව අවස්ථා ගොඩක් එමින් පවතිනවා කියලා. හරිද? ඔයාට කියනවා හොඳට මොලේ කල්පනා කරන්න කියන ඉදිරියේදී. හරි? හිතට දැනෙන සමතුලිතතා ගොඩයි. හැබැයි මේවා ඔක්කොම හොඳ දේවල් නෙවෙයි. මේකෙන් හරි දේවල් තෝරගන්න කියලා තමයි විශ්වයෙන් කියන්නේ. ඉතින් විශ්වයෙන් ඇත්ති තරම් දෙනවා. හරි? හරි. තව මොනවද කියන්නේ? ඔව්. මේ වෙලාවේ ඔයාගේ හાર્ට් බ්‍රේක් එකක් තියෙනවා. ලොකු හાર્ට් බ්‍රේක් එකක්. මේ වෙලාවේ ඉන්නේ හાર્ට් බ්‍රේක් එක ආදරේ. බැන්ඩේජ් කරගෙන හදවතත් වෙලාගෙන කඩු ගහගෙන අනේ අර යෂ්ටියක් අල්ලගෙන ඉන්නේ වැටෙයිද දන්නේ තාම වයසට ගිහිල්ලා නේ නමුත් ඒ වගේ දැන් කකුලත් වෙලාගෙන ඉන්නේ හරි හරි අපි බලමු තාම මොනවද වගේ ආදරයට විශ්වයෙන් කියන්නේ ඔව් මේ වෙලාවේ ඔයා පොඩ්ඩක් ඉවසලා ඉන්නලු තනියම මේ 9 of cup ඉවසන්නලු මේ වෙලාවේ ආදරේ ගැටුම් ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ
පාර්ට්නර්ට කරදර කරන්න යන්න එපා කියලා කියනවා. හරි. මේ වෙලාවේ ඔයා පොඩ්ඩක් ඉවසලා සතුටින් මේ වෙලාවේ ඉන්න කියනවාට කොච්චර අමාරු වුණත් කොච්චර හાર્ට් බ්‍රේක් වුණත්. ඒකට හේතුව ඉස්සරහට එක්ක මේ ආදරය අලුතින් පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ විදිහට අවස්ථා ගොඩක් එනවා. හරි. ඒක නිසා ඔයා මේ වෙලාවේ අතෘප්තිකර ස්වභාවයෙන් ඉන්න එපා කියලා තමයි මෙයා මැසේජ් එක දෙන්නේ විශ්වයෙන් දැන් තියෙන ආදරයට. තව බලමු මොනවද මේ ඩිවයින් එක කරන්න හදන්නේ. ඔව්. ඔයාට කියනවා මේ මොහොතේ පොඩ්ඩක් ඉන්නලු. මේ මොහොතේ මං කියන්නේ 9 of cup වල පොඩ්ඩක් ඉන්න කියනවා කියලා. මේ මොහොතේ ඔයාගේ වැඩට ફોකස් කරන්න කියනවා. අනවශ්‍යද මේ වගේ පොඩ්ඩක් වාගේ ආදරේ පැත්තකින් තියන්න. දැන් ඔයාගේ වැඩට ફોකස් කරන්න කියලා තමයි විශ්වයෙන් කියන්නේ. මේ වෙලාවේ ඔයාගේ වාසියට හැමදේම හරව ගන්න කියලා කියනවා. මොකද ඔයා දුකෙන් ඉන්න නිසා. හරි? එහෙම වුණොත් ඔයාට ඉදිරියේදී වාසි සහගත තත්ත්වයක් උදා වෙනවා. අපි බලමු තව මොනවද ඔයාට කියන්නේ විශ්වයෙන් ඔයාගේ ආදරයට. ඔව් ඔයාට මාර විදියට අවස්ථා එනවා ඉස්සරහට. හරි? ඒතර ආදරය සම්බන්ධවත් ඔයාට කියන්නේ දැන් ඔයා දැන් තියෙන ආදරය ගැනත් විවිධ විදිහට මේ ඔයාට ගයිඩ්නස් එක දෙනවා විශ්වයෙන් මේ කප්ස් 4ක්. ඒ කියන්නේ ඔයාට තවත් ඒවා දෙනවා. ඔයා එකක්වත් ගන්නෙ නැහැ. ඔයාට ගන්න තරම් මානසිකත්වයක් නැහැ. ඔයා එපා කියන්නෙත් නැහැ. ඕන කියන්නෙත් නැහැ. on off. හැබැයි මට තව දෙයක් පේනවා මෙතන විශ්වයෙන් කියනවා ටොක්සික් වෙන්න එපා කියලා වාට. හරි? ඔයා අනිත් අයට ටොක්සික් වෙන්න එපා. හරි? ඒක පවුනේ. හරිද? ඔයාට ඇති වෙලා ළමයි. හරි? ඔයාට ඇති වෙලා. ඔයා හන්දටම හાર્ට් බ්‍රේක් එකක්නේ. ඒ වුණාට විශ්වය නම් මද්දිනෝ කියන්න දෙනවා ආට ඉස්සරහට. හරි? හරි. අපි බලමු තා මොනවද ඔයාට ගයිඩ්නස් එක දෙන්නේ. ඔව්. ඔයා මේ වෙලාවේ ඔයාට කියනවා තව දෙයක්. දුක මරන්න කියනවා ඔයාට. ඔයාගේ දුක මේ අවස්ථාව මට පේන්නේ මොනවා හරි දෙයක් ඉවරයි කියන එක. මෙතනදී මට පේන්නේ ඔයාට මේක මේ ඔයාගේ දුක සරෝ එක මේ දුක මරන්න කියනවා. හරි? මරලා අලුතෙන් නැගිටින්න කියනවා. රීබර්ත් එක කරන්න කියනවා. හරි? විශ්වෙන් දෙන්නේ ළමයි. තා බලමු. ඔව්. ඔයාගේ ආදරයට හම්බ වෙනවා ඔයාට යුක්තිය. ආදරයට යුක්තිය හම්බ වෙනවා. නලාවක් පිමින්න හිතෙනවා ළමයි මට. හරි? 777 true love එක හම්බ වෙනවා. හරි? ඒ කියන්නේ දැන් තියෙන ආදරය true love වෙනවා. එහෙමත් නැතිනම් ඒක නැති වුණොත් ඔයාට හොඳටම හොඳ ශක්තිමත් ආදරයක් ලැබෙනවා. හරි? justice මේකත් ඩිවයින් එකක්. ඩිවයින් එනර්ජි එක ඩිවයින් එකෙන් තමයි කියන්නේ මේ ගයිඩ්නස්. හරි? මේ දෙකම ඩිවයින් එක ඇවිල්ලා මැද්දට පැනලා තියෙනවා. ඔයාගේ ආදර ජීවිතේට ඩිවයින් එක මැද්දට පැනලා තියෙන්නේ මොකද ඔයාව ආරක්ෂා කරන්න ඕන නිසා සහ ඔයාට ආදරය නිසා. ඔයා විශ්වයේ දරුවෙක්, ඔයා විශ්වයේ ආශිර්වාද ලද දරුවෙක්. ඔයා වහක දාන්න විශ්වයට බෑ. විශ්වයට බෑ ඔයා වහක දාන්න. oh my god. ඔව්. ඔයාට ඊට පස්සේ එනවා හොඳම හොඳ කාලයක්. world එනවා. ඔයාට world එක එනවා. හරි? ඔයාට world එක එනවා. ඔයාගේ chapter එක, ඒ කියන්නේ අලුත්ම chapter පරිච්ඡේදය, ඔයාගේ ආදර ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භනවා. ඒ කියන්නේ තියෙන ආදර ජීවිතේ අලුතින් ආයෙ නැවත පටන් ගන්නව. නැත්නම් ඔයාට අලුත් ආදරයක chapter එකක් එනවාමයි. හරි? ඔයා සතුටු වෙන්න. ඔව්. ඔයාට කියනවා මේ වෙලාවේ ඔයාගේ වැඩට ફોකස් කරන්න කියලා කියනවා. ඔයාගේ සතුට තකා අනාගතේ කොහොමද ඔයාට සතුටු වෙන්න තියෙනවා. ඒ සතුටුදායක මොහොතවල තකා ඔයා මේ වෙලාවේ ඔයාගේ කාලේ නාස්ති කරන්න එපා කියලා කියනවා. එක දිගට වැඩ කරන්න කියනවා. ඒ කියන්නේ ඔයාගේ වැඩවලට ફોකස් කරන්න කියලා කියනවා බය නැතුව. හරි? තව එකම එකක් ගමු ඔයාගේ ආදරය වර්තමාන ආදරයට. මේ වෙලාවේ වර්තමාන ආදරේ තියෙන චුට්ටක් පරිණත ලෙවල් එක නෙමෙයි. හරි? පේජ් ලෙවල් එක තියෙන්නේ. ඒ කියන්නේ පේජ් වලට උඩින් night queen king නේ. එතකොට මේ ආදරේ ප්‍රාථමික අවස්ථාව. ටිකක් ආදරේ ඔයාගේ ප්‍රාථමිකයි. හරි? ඒකයි මේ ගොඩක් ගැට්ට නැති වෙලා තියෙන්නේ. කො ආදරය කරන පුද්ගලයා වගේ ප්‍රාථමික අදහස් තියෙන්නේ.
ගැඹුරු අදහස් නැහැ. හරි පරිණත වෙලානේ. හරිම වචනේ පරිණත වෙලානේ. ඒ පරිණත නොවීම නිසා ගැටුම් ඇතිවීම නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙන. විශේෂයෙන් සැකේ පදනම් කරගෙන බොහෝ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඒකමතික තීරණ වලට එන්නේ නැති නිසා බොහෝ ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා. තර්ඩ් පාර්ටි සිටුේෂන් එකකුත් පෙන්වනවා. ඒ කියන්නේ කවුරු හරි නිසා මේක වෙනවා කියලා තමයි පේන්නේ. ඉතින් ඒක නිසා වට පරිණත වෙන්නේ කියලා තමයි විශ්වයෙන් කියන්නේ. ඔයාගේ ආදරය හොඳට තබා ගන්න. හරි. අපි බලමු මොනවාද කියන්නේ angel messages ඔයාගේ ආදරයට. හරි? හරි. අපි බලමු මොනවාද ඔයාලට තියෙන angel messages? අවස්ථා දුක හිතෙන තැන් අත්හරින්නලු. හරි? ඔයාගේ ආදරය සම්බන්ධ මොන හරි දුක හිතෙලා තියෙනවද ඔයාට? ඔයාට කියන්නේ කනෙක්ෂන් එකේ මොනවා හරි තියෙනවද ඔයාට අපහසු තැන්? අනේ දෙයියනේ අත්හරින්න මේ කපලා දාන්න කියලා මේ දේවතාවගෙන් උදව් ගන්න රිලීස් කරන්න දුක රිලීස් කරන්න හරි තා මොනවාද කියන්නේ ආත්මය විශ්වාස කරන්නලු ආත්ම විශ්වාසයෙන් ඉන්නලු ඔයා 1111 එක කියනකොට හරි ඔයා ආත්මය විශ්වාස කරන්නලු ඔයා විශ්වාස කරන්නලු මේ වෙනවා කියලා ඔයාට අවශ්‍ය දේ වෙනවා කියලා විශ්වාස කරන්නලු විශ්වයට ස්තුතියි කියන්නලු හරි තා බලමු මොනවාද ඔයාගේ ආදරයට ඒන්ජල් මෙසේජස් ඔයාගේ ආදර ජීවිතය අලුතෙන් ආරම්භ කරන්න කියනවා. ඒ කියන්නේ මොනවා හරි දෙන්න අතර බහින් බස් වෙලා තියෙනවා නම් ඒ ඔක්කොම නවත්තලා ඔය දෙන්නගේ කැමැත්තෙන් අලුතෙන් දෙයක් ආරම්භ කරන්න කියනවා. දෙන්නම කතා වෙලා ආයෙ මෙහෙම වෙන්නේ නැහැ කියලා එග්‍රීමන්ට් එකකට ඇවිල්ලා එකඟතාවයකට ඇවිල්ලා නිව් බිගිනින් එකක් ගන්න කියනවා. ඉතින් ආයෙත් එහෙම ගන්න ගිහලා සමහරලාට කපල්ස් ආයි රණ්ඩුන ඔයා මෙහෙම කරා කියලා. එහෙම වෙන්නේ නැතුව ඔයාවත් කටවාගෙන ඉඳලා ඔය බෑන්ඩේජ් ටික ගලවලා ඒස් ඔෆ් කප් ගන්න කියලා තමයි ආරාධනා කරන්න විශ්වෙන්. එහෙම නැති වුණොත් ඔයාට වෙනවා අලුත් බොහෝ අවස්ථා එනවා. එහෙම වුණොත් ඔයාට ඒව ගන්න පුළුවන් අලුත් ආරම්භයකට යන්න කියලා කියනවා. හරි. තව බලමු. ඩිවයින් එක ඔයා වෙනුවෙන් ඉන්නවලු. ඩිවයින් එක ඔයා වෙනුවෙන් ඉන්නවලු ජස්ටිස් සටන් කරනවා කියලා තමයි ඉතින් මේ කියන්නේ ජස්ටිස් උත් දාවනේ ළමයි. හරි. ඩිවයින් එක ඔයා වෙනුවෙන්ම සටන් කරනවා පව් නේද ඩිවයින් එක ඔයාට කොච්චර ආදරේද බලන්න ඔයා වෙනුවෙන් පෙනී ඉන්නවත් එක්ක ඩිවයින් එක හරි ඩිවයින් එක ඔයා වෙනුවෙන් පෙනී ඉඳිනවා ළමයි හරි තාමනාද කියන්නේ ඇත්තටම ළමයි එකමුතු වෙන්නලු මං කිව්වේ ඔය බෑන්ඩේජ් ටික ගලවලා එකමුතු වෙන්න එතකොට තමයි ලස්සන වෙන්නේ ආදරේදී එක්කෙනාට එක්කෙනා උසස් වෙන්න ගියොත් ආදරය කරන්න බෑ. ඉතින් එක්කෙනෙක් පල්ලෙහාන් ඉඳලා කමිට්මන්ට් වෙන්න. හරි? එතකොට පුළුවන් එකමුතු වෙලා ඔය දෙන්නට ලස්සනට ආදරය කරන්න. එතකොට මේ ලෝකේ ලස්සන වෙනවා. ආගේ ආදරයත් ලස්සන වෙනවා. හරි? ඉතින් යුනිටි වෙන්න කියලා කියනවා. මෙයා නම් මේ දේවතාව නම් හඳේ ඉඳලා කියන්නේ. හරි? ඔයා බලන්න hina වෙගෙන රැට මැනිෆෙස්ටේෂන් කරන්න. මැනිෆෙස්ට් කරන්න රැට ආදරය. හරි? හරි. තව එකක් ගමු. ඔයා වෙනුවෙන් ඔයාගේ ආදරය වෙනුවෙන්. ඔව්. ළමයි මේක නම් පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න. ඔයාගේ ආදරය සම්බන්ධ දෙයක් හෙළිදරව් වෙනවා ඔයාට. හරි. ඉතින් ඒ හෙළිදරව්ව මොකක්ද කියලා බලන්න කියලා තමයි විශ්වෙන් කියන්නේ. ඒවා ඩිවයින්. Oh my god confirmation හුනෙක් ගැව්වා ළමයි. ඔයාට අහිංසක වෙන්න කියනවා ආදරේදී. සැර වෙන්න නපුරු වෙන්න එපා ඉවසන්න කියලා තමයි කියන්නේ. මේ දේවතාව වගේ ඔයාට අහිංසක වෙන්න කියනවා ඒ හෙළිදරව්වෙන් පස්සේ. හරි? සමාව දෙන්න කියනවා ආදරය කරන පුද්ගලයාට. ඉතින් ඔයා බෑන්ඩේජ් ටික ගලවලා කමිට්මන්ට් වලට ගිහිල්ලා ඔයාට අහිංසක වෙලා ඔයාගේ ආදරයත් එක්ක සතුටින් ඉන්න කියලා තමයි කියන්නේ. හරි. Thank you so much. හරි. මමත් ඔයාට ගොඩක් ආදරේ. හරිද? ආත්ම විශ්වාසය ඇති කරගන්න, අලුත් ආරම්භයක් ගන්න. right? Oh my god සතුට. මම ආසම කාඩ් එකක්. ඔයාට අන්තිමට සතුට ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඔයාගේ ආදර ටිකක් දිගට කරලා ළමයි. නහයෙන් අඬනවා කොටයි කියලා වීඩියෝ. ඔන්න සතුටු වෙන්න මම දිගට කරා වීඩියෝ එක දැන් සතුටු වෙන්න මේ සතුට ඇවිල්ලා තියෙන්නේ අන්තිමට සතුටු වෙන්න. හරි? right. එහෙනම් thank you so much. ඔයාගේ ආදරයට ජය වේවා. thank you. තවත් වීඩියෝකින් හම්බ වෙමු. මේ චාල්ටිත් මානා